සුබෝදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඉතින් අද අපේ පොඩ්කාස්ට් සීරීස් එකේ දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක තමයි අපේ වයිබ්කාස්ට් දෙවෙනි එපිසෝඩ් එකත් එක්ක තමයි අද ඔයාලත් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. ඉතින් මම කැමතියි හඳුන්වලා දෙන්න අපේ කැම්පස් එකේ ඇත්තටම තාමත් වැදගත් චරිතයක් විදියට පත් වෙලා තියෙනවා මොහු සාහිත්‍ය ලෝලියෙක්. ඒ වගේම කටකතා කියන මෙන්න මේ කෘතිය නිර්මාණය කරපු කතුවරයා. ඒ වගේම තමයි ග්‍රේෂියන් සම්මානය දිනාගෙන ලංකාවට වාර්තාවක් කියන්න පුළුවන් වෙන තරුණයෙක් විදිහට තමයි කටයුතු කරන්නේ. ඉතින් සවින් ආදරෙන් ඔබව පිළිගන්නවා මේ වැඩසටහනට. මම කැමතියි දැනගන්න දැන් ඔබ ග්‍රේෂියන් සම්මානය මම මුලින්ම දැනගන්න කැමති දේ තමයි මේ ඔබේ සාහිත්‍ය දෝලික වීමේ මේ ගමනාන්තය තුළ ඔබ ග්‍රේෂියන් සම්මානය දිනයි කියන එක හිතේ කොනකින්වත් ඔබේ තිබුණද නැත්නම් ඔබේ යම් අරමුණක් තිබුණද? ඔව් මම මුලින්ම මේ ස්තුති කරන්න ඕන ප්‍රියංගිටයි මම හිතන්නේ අපේ මීඩියා යුනිට් එකටයි මොකද මාත් මේ කැම්පස් එකේ ශිෂ්‍යයෙක් කැම්පස් එකටයි මොකද මේ අවුරුදු 4 තුල මම කැම්පස් එකේ හිටපු මම මේ අවුරුද්දේ දැන් ග්‍රැජුවේට් වෙනවා මට ගොඩක් දේවල් ලැබුණා ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒකට මුලින්ම ස්තුති කරලා පියන්ගේ අහපු ප්‍රශ්නට උත්තර දුන්නොත් මම සාමාන්‍යයෙන් දෙයක් ලිව්වම ඒ කියන්නේ මම කලිනුත් දාලා තියෙනවා මේ වගේ තරඟවලට කලා ශාස්ත්‍රයේ තරඟවලදී ජයග්‍රහණය කරනවා කියන එක ඒක දින්න කියලා ලොකු දෙයක් වෙන්නේ නැහැ. මොකද කියවන කෙනාට හරියට ඒක දැනෙනවා නම් ඒක තමයි ලොකුම ජයග්‍රහණය අපිට ගන්න පුළුවන්. ඒ වුණාට මම සාමාන්‍යයෙන් ලියද්දී මගේ කලින් කෙටි කතාවක් මේ වගේ වෙන ජයග්‍රහණයක් ලැබුණා. ඒක ලියද්දී මට මේ ලියලා සබ්මිට් කරද්දී හිතුණා මේක පොඩ්ඩක් දිනන්න තියෙවි කියලා. ඒ වුණාට කටකතා කියන එක මට එහෙම ලොකු අදහසක් තිබ්බේ නැහැ. ඇත්තටම මට උවමනා වෙලා තිබ්බේ ග්‍රේෂන් සම්මානයේ දිගුලයිස්තුවට ඇතුළත් වුණොත් ඇති කියලා තමයි මං හිතාගෙන හිටියේ. දිගුලයිස්තුවට ආවට පස්සේ මට ප්‍රශ්නයක් නෑ. මට හිතුණා කෙටි ලයිස්තුව ඊළඟට එනවා. ඒකට තිබ්බත් එකයි නැත්ත් එකයි ප්‍රශ්නයක් නෑ. මම ලොංග් ලිස්ට් උනානේ කියලා ඒක විතරක් සතුටක් තිබ්බා. ඒක තමයි. හරි. එතකොට දැන් ඇත්තටම මේ ජයග්‍රහණය ඔයා නොහිතපු ජයග්‍රහණයක්. එතකොට දැන් මේ කටකතා කෘතිය දැන් මම කියවම මට තේරුනේ ඔබ මේ විශ්ලේෂණය කරලා තියෙනවා අර සමාජයේ මිනිස්සු සාමාන්‍යයෙන් අල්ලන්නේ නැති පැතිකඩක් ගැන. එතකොට අද කාලේ දැන් ওই වගේ දේවල් කතා කරද්දී ගොඩක් අය කියන්නේ සංස්කෘතියට විරුද්ධයි, කතා කරන්න ඕනේ නැහැ, ඒ වගේ දේවල්. නමුත් ඔබ දැන් සාහිත්‍ය හදාන පුද්ගලයෙක් වශයෙන් ඔබට තියෙන දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යාව, ඊළඟට මානව විද්‍යාව මේ හැම පැතිකඩක්ම ඔබට හදාරන්න තිබුණ මේ ඕන පැතිකඩ. නමුත් ඔබ තෝරාගත්ත අර සමාජයේ අපි දකින නමුත් කතාවට ලක් නොවෙන ඉතා ගැඹුරට ගියපු ප්‍රශ්න ඔබ අතට හසු කරගන්න ඒ වගේ මේවා වචනයට පෙරලනවා. ඔබ ඇයි ඒ වගේ මාතෘකා මේ වගේ කතාපතකින් එලි දක්වන්න හැදුවේ? ඔව් ඇත්තටම මම හිතන්නේ මේ ඕකේ නමත් එක්ක තමයි ඒක වෙන්නේ. මොකද කටකතා කියලා දාන්න හේතුවත් ඒකයි. සාමාන්‍යයෙන් කටකතා කටකතාවක් යම් කිසි කෙනෙකුට හැදෙන්නේ. ඒ හැදෙන කෙනා තමන් ගැන ඒ කතාව දන්නවට වඩා ඒ කතාව හදන කෙනා ඒ කතාව ගැන දන්නවා කියන ස්වරූපයෙන් ඉඳගෙන තමයි කතා කරන්නේ. එතකොට මට ඕන උනේත් මම වෙන පුද්ගලෙක් සමාජයෙන් අර ඔයා කිව්වා වගේ වැඩි කතාවට ලක් වෙන්නේ නැති, වැඩි ලියන්න කැමති නැති අය ගැන මම කටකතා තමයි ලිව්වේ ඇත්තට. මම යාලට කතාවක් හදලා ඒක ඇත්ත වෙන්න පුළුවන්, බොරු වෙන්න පුළුවන්. ඒ වුණාට ඒක සමාජයේ යම් කෙනෙකුට කියවන කෙනෙකුට අනිවාර්යෙන් ඒක යම් තාක් දුරකට සමීප වෙයි කියලා හිතලා තමයි මම ලිව්වේ. එතකොට මම ඕක ලියන්නත් හේතුව තමයි මේ ඉංග්‍රීසි මාධ්‍ය. මම ওই කතා ටික දැන් මේකේ පරිවර්තනයක් තියෙනවා පොතේ දිලීප ජයකොඩි තමයි පරිවර්තනය කරේ සිංහලට. කොහොම කරත් දන්නේ නැහැ දිලීප අයියා. මොකද මේ ඒක සිංහලට පරිවර්තන කරන්න නම් අමාරුයි. ඒ වුණාට ලස්සනට ඒක කරලා තිබ්බා. මම ඉංග්‍රීසියෙන් මේක පළ කරන්නත් හේතුව මොකද මම සිංහලෙන් ලියනවා. ඉංග්‍රීසියෙන් ලියන්න හේතුව තමයි මේ කතා ඇත්තටම මේ ලංකාවේ අපිටත් වඩා වටින්නේ ලංකාවෙන් පිට ඉන්න අයට. ඒ කියන්නේ ලංකාවෙන් පිට ඉන්න ලාංකිකයෝ වේවා එහෙම නැත්නම් ජාත්‍යන්තර අපි කියනවා ඔඩියන්ස් එකට. මොකද මේ ලංකාව කිව්වම අපි කතා කරන්න පෙළඹෙන දේවල් කීපයක් තියෙනවා. අපි කිව්වොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියලා කියනවා. ඊට පස්සේ යුද්ධය ගැන කතා කරනවා. එතනින් හරියාම කෑම ගැන අපි දැන් ගොඩක් කතා කරනවා. ඊට පස්සේ ආගන්තුක සත්කාර, ඊට පස්සේ අලියෝ
ওই කතන්දර ටිකම තමයි තියෙන්නේ. ඒ වුණාට ලංකාව මං කියන්නේ ඒවා කතා නොකර ඉන්න නෙමෙයි. ඒවා කතා කරන්න ඕන දේවල්. මං කියන්නේ ඊට අමතරව සාමාන්‍ය මිනිස්සෙක් කතා. සාමාන්‍ය මිනිස්සුන් ලංකාවේ නැති තරම්. මොකද අසාමාන්‍ය දේවල් නේ ලංකාව ගැන ලියවිලා තියෙන්නේ. මට ඕනුනේ සාමාන්‍ය මිනිහට වෙන අසාමාන්‍ය සිදුවීම් ලියන්න. එතකොට මං හිතනවා ඒකෙන් තමයි අර මෙයාලා ගැන වැඩිය කතා වෙන්නේ නැහැ කියලා හිතෙන්නේ අපිට. ඇත්තටම මොකද මේ අපි කතා කරන්න ආස අසාමාන්‍ය මිනිස්සු ගැන සාමාන්‍ය මිනිස්සු ගැනට වඩා. මට ඕනුනේ සාමාන්‍ය මිනිස්සුන්ව ගෙනහිල්ලා දාන්න අසාමාන්‍ය ස්ථානයක. ඒක තමයි මම හිතන්නේ මං කරේ. හරි. එතකොට දැන් ඔබ එතනදී ඉතාමත් වැදගත් හරි ලස්සන විදිහට විශ්ලේෂණය කරා. සාමාන්‍ය මිනිසෙක් අසාමාන්‍ය තැනකට දාන්න බව ඔබට ඕනේ. එතකොට දැන් සාහිත්‍ය හදාන පුද්ගලයා සාහිත්‍ය හදාන කෙනෙක් විදිහට සාහිත්‍ය හදාන තා පුද්ගලයෙක් මම අහන්නේ සාහිත්‍යකරුවෙක් හදාන්න කෙනෙක් එහෙම නැත්නම් සාහිත්‍ය ලෝලියෙක් විදිහට අද කාලේ දැන් සමාජය ඇත්තටම කිව්වොත් සවින් 21 වෙනි සියවසේ කියන තාක්ෂණයත් එක්ක කරට කර මිනිස්සු යන සමාජයනේ. එතකොට දැන් මට හිතන විදිහට සාහිත්‍ය කියන දේ ඇත්තටම වියකිලා යන තත්ත්වයකට වැටලා තියෙනවා. ඔබ මේ සාහිත්‍ය හදාන පුද්ගලික වශයෙන් ඔබට හිතෙන්නේ සාහිත්‍ය කියන දේ මේ තාක්ෂණයත් එක්ක යන මිනිස් සමාජයට කොච්චර ඕන වෙනවද? ඒ වගේම සාහිත්‍ය ඇයි ඒ විදිහට වැදගත් වෙන්නේ? ඔව් ඇත්තටම මේ ඔතන කතන්දර දෙකක් තියෙනවා. දැන් පළවෙනි කතන්දරේ අපි හැමෝම වැඩියෙන් අහන්න ලැබෙන කතන්දරේ තමයි මේ සාහිත්‍ය කියන එක ගොඩක් වියකීගෙන යනවා තාක්ෂණයත් එක්ක. මොකද ළමයි දැන් පොත් කියවන්නේ. ළමයි දැන් චිත්‍රපටි බලන්නේ. ළමයි දැන් සින්දුවක් අහන්නේ. මේ හැම එකෙම පොඩි පොඩි කෑලි තමයි. දැන් අපිට සින්දු වලට ඇවිල්ලා තියෙනවා රිප්ලේස් වෙලා තියෙනවා TikTok වල පොඩි අර කෑලි. ඒ කියන්නේ සින්දුවේ පොඩි කෑල්ල ඇහෙන. මුළු සින්දුවම අහන්නේ නැහැ දැන්. එතනින් එහාට ගියාම චිත්‍රපටිත් එහෙම. චිත්‍රපටිත් TikTok වල දානවා, Facebook වල රීල්ස් තියෙනවා, Instagram වල රීල්ස් තියෙනවා. ඒ වගේ පොඩි විනාඩි 2-3 කතා තමයි බලන්නේ. ෂණික දේවල් වල ඉන්ස්ටන්ට් දේවල්. අපි මේ පරපුරටත් එහෙමනේ කියන්නේ අර ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් කියලා කියන්නේ. ටක් ගාලේ යාලට ඕනේ. පොතුත් එහෙමයි. පොතුත් එන්න පොඩි වෙනවා. මගේ මේ පොතත් කෙටි කතා පොතක් නිසා ටිකක් පොඩි. ඒ වුණාට ඇත්තටම ලොකු පොත් තියෙනවා. මේවා අපි වුණත් කියවන්න පොඩ්ඩක් කැමති නෑ. මොකද ලොකු නිසා. අපිට ඇටෙන්ෂන් එක දෙන්න අමාරුයි. මොකද අර යංගී වගේ තාක්ෂණික ලෝකයේ තියෙන ප්‍රධානම අපි කියමු කැරක්ටර් එක තමයි වේගය. හැමදේම ටක් ටක් ගාලා වෙනවා. ඒක නිසා මේකට පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මොකද සාහිත්‍ය කියන්නේ පැලයක් හිටවනවා. ගොඩාක් කල් යනවා ටක් ගාලා එන්නේ. පොඩ වතුර දාලා, පස් මාරු කරලා, පෝර දාලා එහෙම තමයි වෙන්නේ. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒත් එක්කම මට හිතෙනවා මේ සාහිත්‍යයක් දැන් පොඩ්ඩක් වෙනස් වෙලා ගියා. ලෝකේ හැමදේම වෙනස් වෙනවා නම් සාහිත්‍යයට විතරක් බේරිලා ඉන්න අමාරුයි. එතකොට දැන් ওই කවි ලියනවා ගොඩක් අය. ඉස්සර කවියක් ලියලා පබ්ලිෂ් කරන්න නම් එක්ක පත්තරයට දාන්න ඕන. පත්තරයට කවි ලියනවා කවියෝ දහස් ගන්න. එකෙන් 3-4 දෙනෙක් තමයි තේරෙන්නේ. එහෙම නැත්නම් පොතක් පබ්ලිෂ් කරන්න යන්න ඕන. පොතක් පබ්ලිෂ් කරන්න ඒ වගේම තමයි හරිම අමාරු. එතකොට මේ දේ නැති වෙලා හැමෝටම තමන්ගේ තියෙන අදහස් කවි විදියට, සින්දු විදියට, එහෙම නැත්නම් කෙටි කතා විදියට දැන් සමාජ මාධ්‍යයට පළ කරන්න පුළුවන්. ඒකට අපි කියවලා අපිට කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න පුළුවන්. එතකොට ඒ පැත්තෙන් බැලුවොත් ඇත්තටම මේ අදහස් මං කියන්නේ වැඩි වෙලා තියෙනවා මං හිතන්නේ. ඒ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ අර අපි මේකට කියනවා තාක්ෂණික වශයෙන් එකට ටර්ම් එකක් තියෙනවා ඩේටාගමික් කියලා. ඒ කියන්නේ දත්ත වසංගතය. මේ දත්ත වසංගතය ඇතුලේ අරවා හැංගිලා යනවා. ඒතකොට ඔක හැමෝටම පේන්නේ නැහැ. හැමෝම බලන්නේ නැහැ. ඒ වුණාට මහගමසේකරගේ කවියක් කියුවට ඔළුවේ තියනවනේ අපි. ඒ වුණාට මහගමසේකරගේ කවියකට සමාන වගේ කවියක් අපි කියමුකෝ වෙන කවියෙක්ගේ දැන් නූතන කවියෙක් ඒ වගේ එකක් දැම්මොත් සමාජ මාධ්‍යයේ ඒක අපිට අමතක වෙලා යන්න තියෙන ඉඩකඩ වැඩි. මොකද නිතරම අපි දකිනවා ඒක ඇතුළෙම කැරකෙනවා. අර කිව්වාගේ දත් වලින් වැහිලා යනවා. එහෙම පොඩි ගැටලුවකුත් තියෙනවා. මේකට මං හිතන්නේ ඉදිරියට අපිටම තමයි ක්‍රියාමාර්ග ගන්න වෙන්නේ. එක්ක කොහේ හරි ලියා ගන්නවා කවිය. එහෙම නැත්නම් ඒ කවිය print out එකක් කරගෙන අර කොහොම ගියත් ඒක Tamanට මතක තියාගන්න විදියට Tamanට අයිත් තව කෙනෙක් ඉස්සරහා ඒ කවිය කියන්න පුළුවන් නම් ඒක මං හිතනවා ඔය හිතට කාවැදිලා ගියා. ඒ වගේ පොඩි බැලන්ස් එකක් තියාගන්න පුළුවන් නම් මං හිතනවා මොනවා හරි කරගන්න පුළුවන් කියලා. ඒ වුණාට සමස්තයක් විදිහට ගත්තොත් පියන් කිව්වා හරි කලාව දැන් එන්න බැහැගෙන යනවා.
දැන් කලාව කියන්නේ මොකක්ද කියලා මිනිස්සුන්ට අමතකයි. සමහරවිට කලාකාරයන්ට අමතකයි කලාව කියන්නේ මේක කියලා. මොකද එයාලා බලන්න පුළුවන් තරම් මහජනය එහෙම නැත්නම් ඔඩියන්ස් එකට අවශ්‍ය දේවල්. ජනප්‍රිය. අන්න. මම මේ ළඟදී පැනල් එකකදී විහඟ පෙරේරා කියලා මේ ග්‍රේෂන් එකටම ෂෝට් ලිස්ට් ලා දින රචකයෙක් ඔහු කලින් දින්න ග්‍රේෂන් එක ඔහු කියනවා තැනකදී මේ අපි ඔඩියන්ස් එකේ තැනට යන්න නරකයි. ඔඩියන්ස් එක අපේ තැනට ගෙන්න ගන්න ඕනේ. මොකද අපි එයාලගේ ඉන්න තැනට මට්ටමට ගියොත් කලාවත් ඒ මට්ටමට යනවා. ඒක නිසා කලාව ඊට වඩා උසස් දෙයක් කරනවා. දැන් ඉන්න ඔඩියන්ස් එක දැන් ඉන්න පාඨකයට වඩා උසස් තැනකින් මොනවා හරි දෙයක් කරොත් එයාලත් උත්සාහ කරනවා එතෙන්ට එන්න. එතකොට ඒ එන උත්සාහයම නිසාම එයාලගේ දැනුම වේවා එහෙම නැත්නම් හිතන පතන විදිය වේවා පොඩි දියුණුවක් එනවා. එතකොට මිනිස්සු දියුණු වෙනවා තාක්ෂණය නැතුව. දැන් වෙලා තියෙන තාක්ෂණය දියුණු වෙනවා මිනිස්සු දියුණු අඩු වෙනවා. හරි එතකොට සවින්නන් ඔබ ඉතාමත් වැදගත් මම හිතන්නේ කරුණක් එතන එළි දැක්කුවා. මම එතකොට දැනගන්න කැමතියි දැන් අපේ ඉංග්‍රීසි හැදෑරීම සම්බන්ධ කතා කරොත් ඒකත් එක්ක මේ සාහිත්‍ය ගොඩක් අය කියනවානේ ඉංග්‍රීසි ආධාරලා එහෙම නැත්නම් සාහිත්‍ය ආධාරලා ලෙක්චරින් කරන්න පුළුවන් ටීචින් කරන්න පුළුවන්. නමුත් මම හිතන විදිහට ඉන් එහාට ඔබට කියලා ලොකු අවකාශයකට අල්ලන්න පුළුවන්. හැකියාවක් තියෙනවා. සාහිත්‍ය හදාරන අපේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් එහෙම නැත්නම් ඉංග්‍රීසි හදාරන අය වෙනුවෙන් ඔබත් ඉංග්‍රීසි හදාරලා තියෙනවා ඩිග්‍රී එක ඔබ කරලා තියෙනවා ඒ වගේ කෙනෙක් විදිහට ඔබට දෙන්න පුළුවන් අවවාදය මොකක්ද? ඒ කියන්නේ ඔවුන්ට යන්න පුළුවන් අවකාශය මොකක්ද? ඔව් ඔක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් එන්න මම හිතන්නේ ඉංග්‍රීසි උපාධියක් විදියට හදාරන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. අපි පටන් ගන්නකොට අපේ කාලේ තමයි අර ඉංග්‍රීසි උපාධියක් කියලා පොඩ්ඩක් අර පිළිගැනීමක් එන්නේ. දැන් මම හිතන්නේ පිළිගැනීම තියෙනවා. ඒ වුණාට පියන්ගේ කිව්ව කතන්දරේ තියෙනවා ගුරු වෘත්තියට තමයි යන්නේ. මොකද විශේෂයෙන්ම වැඩිපුරම මේ උපාධිය කරන්නේ කාන්තා පාර්ශවය. පිරිමි අය ඉතා අඩුයි. කාන්තා පාර්ශවය ඉතින් අර අපේ ලංකාවේ තියෙන සංස්කෘතියත් එක්ක බලන්නේ ඩිග්‍රිය එයාලගේ අපි කියනවා ඒක ටූල් එකක් විදිහට නෙමෙයි පාවිච්චි කරන්න හදන්නේ මේ ආභරණයක් විදිහට. මේක ඩිග්‍රිය ගන්න එක්ක බඳින්න සුදුසුකමක් විදිහට මේ ළමයට ඩිග්‍රිය. එහෙම පොඩි මානසික හිර වෙච්ච ස්ථාන ටිකක් තියෙනවා. අනිත් එක තමයි අයියෝ ටීචින් ලේසි එකමාරට ඉවර වෙනවා එහෙම හිතන එක. එහෙම හිතන එකම වැරදි. මොකද ගුරු වෘත්තිය කියන්නේ ඉතාමත් අමාරු දෙයක්. ගුරු වෘත්තිය හැල්ලුවට ලක් කිරීමක් නෙමෙයි මෙතන වෙන්නේ. ඒ උනාට ගුරු වෘත්තිය විතරක්ම නෙමෙයි කියන එකත් මතක තියාගන්න ඕන. අනික ගුරු වෘත්තියට ගියොත් මතක තියාගන්න ඕන ගුරු වෘත්තිය කියන්නේ ඉතා ලේසි පහසු දෙයක් නෙමෙයි. ඒක මම හිතන්නේ ගුරු වෘත්තිය ඉන්න අය හොඳටම දන්නවා. එතකොට මෙතන තියෙන්නේ ඉංග්‍රීසි මං කියන්නේ ඉංග්‍රීසි උපාධියක් අරගෙන Tamanට කරන්න බැරි දෙකක් තියෙනවා. එකක් තමයි ඉංජිනේර කෙනෙක් අනිත් එක තමයි ડોක්ටර් කෙනෙක්. ওই දෙක කරන්න බෑ. අනිත් සේරම කරන්න පුළුවන්. ඕනනම් කුලී වැඩ කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනනම් ඔයාලට අපි ගිහිමුකෝ ලෙක්චරින් කරන්න පුළුවන්. ඔයාලට මාකටිං කරන්න පුළුවන්. ඔයාලට බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් පැත්තට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද කලින් කිව්වා වගේම ඉංග්‍රීසි විෂය සහ ඉංග්‍රීසි කියමු උපාධිය තියෙන්නේ ඉංග්‍රීසි සාහිත්‍යවත් ව්‍යාකරණවත් එහෙම නැත්නම් ඉංග්‍රීසි ඉගැන්වීම ගැන තියෙන ඒ විතරක් නෙමෙයි. ඕක ඇතුලේ සමාජ විද්‍යාව තියෙනවා, ඊට පස්සේ දේශපාලන විද්‍යාව තියෙනවා, ගණන් තියෙනවා, ෆිසික්ස් තියෙනවා, සමහර වල බයොලොජි තියෙනවා. මේ හැම දෙයක්ම එකතුවක් තමයි මෙතන මම හිතන්නේ ප්‍රශ්න වෙලා තියෙන අර ඉංග්‍රීසි උපාධියක් කියන එක නිසා තමයි අපිට ඒකට හොඳ නමක් ගේන්න පුළුවන් නම් ඉස්සරහට නමක් නැහැ කියලා ප්‍රශ්න තියෙන්නේ. අපි රාජකීය වුණාට ඉංග්‍රීසි උපාධිය කරන්නේ කලාකාරයෝ වුණාට අපිට තාම බැරි වෙලා තියෙනවා හරි නමක් හරි හැමම නමක් දාගන්න අපි උපාධියට. මම හිතන්නේ ඒක මේ අපිට කරන්න අමාරු දෙයක්. මොකද කොහොමද දාන්නේ? එහෙනම් අර theory of everything කියලා තියෙනවා. මම හිතන්නේ මේ ස්ටීවන් හොකින්ස් ෆිසික්ස් කරන එකන හදපු තියරියක්. ඒ වගේ අර degree of everything කියලා වගේ එකක් දාන්න වෙනවා. එහෙම වුණොත් මේ මොකද ඇත්තටම හැමදේම ඒක ඇතුලේ තියෙනවා. අපි හදාගන්න. ඒක නිසා තමන්ගේ ස්කිල් එකත් එක්ක තමන්ට යන්න පුළුවන් මාර්ගය ඕන තරම් තෝරගන්න පුළුවන්. මම හිතන්නේ මේ ඉංග්‍රීසි භාෂාවට આવොත් ඉංග්‍රීසි භාෂාව සහ ඉංග්‍රීසි සාහිත්‍ය සහ ඉංග්‍රීසි භාෂා උපාධි වලට આવොත් ඒ වුණාට මම කියන්න ඕන මේ අර ගුරු වෘත්තිය කියන එක හැල්ලු කරන්නත් එපා. මොකද ගුරු වෘත්තිය කියන්නේ තම තමාරු දෙයක්. මේ ගුරු වෘත්තිය කරන්න ඕන නම් ඇත්තටම මම කියන්නේ මේ දොස්තර කෙනෙක් වෙනවා හා සමානයි. තමන් ජීවිතයක් එක්ක තමයි සෙල්ලම් කරන්නේ. ඒතකොට ඒ තියෙන
රෙස්පොන්සිබිලිටි එක මේ තියෙන බර ඔයා ගන්න ඕනේ. අරගෙන කරන්න. එහෙම නැත්නම් මං කියන්නේ අර කිව්වාගේ වට මාකටිං කරන්න පුළුවන්, ලෙක්චරින් පැත්තට යන්න පුළුවන්. ගුරු වෘත්තියට කොහොමද කරන්න පුළුවන්. ඉංග්‍රීසි ඉගෙන ගන්න හැම එකනටම ගුරු වෘත්තිය කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට අමතරව තව දේවල් කරන්න. අනික මං තව දෙයක් තමයි කියන්න කැමති. ගුරු වෘත්තියේ ඉන්න අය ගුරු වෘත්තිය විතරක් කරන්නත් එපා. මොකද එහෙම වුණාමත් ප්‍රශ්න. මොකද ඔයාලා නිතරම ගැටෙන්නේ ළමයි එක්ක. එයාලගේ තියෙන්නේ අලුත් දැනුම එනවා. එයාලා නිතරම අප්ඩේට් ලෝකේ අර අලුතෙන් විඳින අය තමයි. එතකොට ඔබත් නිතරම අලුත් වෙනවා. ඒක ගුරු වෘත්තිය ඇතුලේ මම ගුරුවරයෙක් කියලා අර ට්‍රැඩිෂනල් විදියට හිටියොත් සාම්ප්‍රදායික ගුරුවරයෙක් වුණොත් ප්‍රශ්නයක් වෙනවා. ජෙනරේෂන් ගැප් එකක් තියෙනවා. ඒ සාම්ප්‍රදායික ගුරුවරයා කියන එකෙන් කැඩිලා අර අපිට එළියට ඇවිල්ලා අනිත් දේවලුත් කරලා ඒ දැනුමක් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක වඩාත් හොඳයි. හරි. එතකොට දැන් මේ විදියට බැලුවොත් සලින් දැන් ඔබ සමාජය දිහා ඇත්තටම සාහිත්‍ය කරන කෙනෙක් විදියට අපි සමාජය දිහා බලන විදිහ හරි වෙනස් නේ. සාමාන්‍ය පුද්ගලයා බලනට වැඩිය. ඔබට සාහිත්‍ය දැන් ඔබ සාහිත්‍ය හදාරන ගත්තට පස්සේ මම දැනගන්න කැමති ඔබේ ජීවිත ගමනේ ඇතුළතදී ඔබේ අර ලෝකය දිහා එහෙම නැත්නම් සමාජය දිහා බලන විදිහ කොහොමද වෙනස් වුනේ? සාහිත්‍ය කොහොමද ඔබට ඒ විදිහට වෙනස් වෙන්න බලන්න උදව් කරේ? මං කියන්නම් මේ කතාවකින් පටන් ගන්නම්කෝ. අපේ මං හිතන්නේ මේක මගේ පොත එළි දක්වන දවසෙත් මම මේ කතාව කිව්වා. මේ අපේ තාත්තා ඉස්සර මාරු විදිහට බොනවා. මම මේ මං හිතන්නේ 2003 වසරේ විතර ඉතින් ඔක හැම ගෙදරකම වෙන දෙයක් ලංකාවේ මේ බුදු තාත්තේ බොන්න එපා කියලා බෝඩුත් අල්ලගෙන අර පොඩි මේකක් දැම්මේ. ඒතකොට තාත්තා බොන එක ඇත්තටම නැවැත්තුවා. මොකද තාත්තට බොන්න නිතරම හම්බ වෙනවා. මොකද එයා හිටපු වෘත්තියත් එක්ක. එයා ඒක නැවැත්තුවා. නවත්තලා හරි දැන් හැමෝම හැපි. ඒ වුණාට තාත්තගේ අයියා එයා බොනවා. එයා මේ ඇත්තටම එතකොට විදුහල්පති කෙනෙක්, දැන් විශ්‍රාමික විදුහල්පති කෙනෙක්. එයා මහගමසේකරලා වගේ චරිත වලින් ඉගෙනගෙන තියෙනවා මේ විද්‍යෝදය විශ්වවිද්‍යාලය. එතකොට මෙයා හැමදාම බොනවා. මෙයා සිංහල තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා කවි හැම හොඳට කියන්න පුළුවන්. මෙයා ගෙදර ඉස්සරහා ගෙවල් දෙකක ළඟ තියෙන්නේ. එයාගේ ගෙදර ඉස්සරහට ඇවිල්ලා තමයි මේ බොන්නේ. එයා එතන බොන ගමන් හයියෙන් කවියක් කියනවා. මේ සුරාවෙහි ඇති ගුණත් එහි ඇති මහා බලයත් බොන අයියා මිසත් නොබන අනුවන මල්ලි නොදනී කියලා. කියන්නේ සුරාවේ තියෙන බලය දන්නේ මේ බොන අයියා මිසක් නොබන මල්ලි නෙමෙයි කියලා. කියන්නේ තාත්තට පොඩි කෝචොක් අපි කියන්නේ කෝචොක් එකක් දාන්නේ. මට ඒක ඇහුණම හිතුණා බුදු තාත්තේ බොන්න කියලා කියන්න හිතුණා. මොකද මේ ඒ තරම් ඒකේ මගේ වෙනස් මතේ වෙනස් කරා. කියන්නේ මේ මිනිස්සු බොනවා, මේ මිනිස්සු සතුටින් ඉන්නේ. දැන් අපි තාත්තට බොන්න නෑ, තාත්තා පව්. ඒ කියන්නේ මේ භාෂාවෙන් තමයි මගේ ඔළුව වෙනස් කරේ. ඒ භාෂාවෙන් සහ ඒක දීපු ක්‍රමයෙන්. දැන් ලොකු තාත්තා ඇවිල්ලා අපේ තාත්තට බැන්නොත් එහෙනම් පිස්සු දෙයක් මේ පොඩි එකා කියන ගහන බීපන් කියලා කිව්වොත් එහෙනම් මගේ මතේ තනිකර වෙනස්. එහෙනම් ලොකු තාත්තා මන් දකින්න විදිය වෙනස්, සේරම වෙනස්. ඒ වුණාට අර කවිය කිව්ව විදියෙන් ඒ කවිය තිබ්බ වචන වලින් ඒකේ තිබ්බ උප්‍රාසයෙන් අපි කියනවා ඒ වගේ තියෙනවනේ මේ දේවල් ඒ සාහිත්‍ය කලාකාරය පාවිච්චි කරන ඒක නිසා මට හිතුණා ඇත්ත නෙමෙයි කියන කතාව. එතකොට අන්න ඒක තමයි මම හිතන්නේ සාහිත්‍ය සහ කලාවේදියෙක් සහ කලාව ඇසුරු ගන්න කෙනෙක්ගේ තියෙන විශේෂත්වය. හැමෝම කියන දේවල් කලාකාරයෝ කියන්නේ විශේෂයක් නැහැ. හැමෝම කියන දේවල් කියන්නේ මාව දාලා යන්න එපා, මම ඔයාට ආදරෙයි. හැබැයි එහෙම නෙමෙයි කියන්නේ. දැන් වෙලා තියෙන්නේ මේ දැන් කලාව කියලා කියන කට්ටිය ඒක එහෙමම කියනවා, අමුවෙන්ම කියනවා. ඒ වුණාට අනිත් කලාකාරයෝ සේරම එකයි. එයාලා අපි හැමෝම කියන දේ, අපි හැමෝම දන්න දේ කියන්නේ උනාට එයාලා ඒක කියන විදිය හරිම ලස්සනයි. මං හිතනවා ඒක තමයි මාත් නිතරම කරන්න උත්සාහ කරේ. මම කියන විදිය සහ කරන විදිය යමක් දකින්න විදිය නිතරම ටිකක් වෙනස් විදියකට දකින්න ගත්තා. ඒ කියන්නේ එකම දේ දකින්නේ. ඒ වුණාට මම පොඩ්ඩක් මගේ ඔළුවෙන් පොඩ්ඩක් වෙනස් කරගන්නවා. මම උදාහරණයකට හැපි බර්ත්ඩේ කියලා දානවා නම් කාගේ හරි බර්ත්ඩේ එකට මම දාන්නේ හැපි බර්ත්ඩේ එකක් වේවා. එහෙමයි. පොඩි කැල්ලක් දානවා. ඒක මගේ විදිය. ඒක දැම්මම මම පොඩ්ඩක් එනදී කැපිලා පේනවා. අර කියවන එකට පොඩි හිනාවක් එනවා. මම ඒකට ආසයි.
තැංකව මම වඳිනකොට මේ නෑයොන්ටරම පස්වාන්දස බුදු කියල වඳි පස්වාන්දස බුදු කියන්න ඒ කාලේ රජ රොඩ්ඩ කියපු එක එහෙම කියල තෑම වඳින් මන් තාමත් ඒක කරනවා ඒකෙන් අට ඒ මනුසයට වඳිනකොට පොඩි හිනාවක් කර මංකට ආසයි කැමති ඒ හිනාවට එක පාර කන්ෆියස්සන ලුක් එකට ඒ මිනිහෙක්ව ගිහිල්ල පොඩ්ඩක් කරහෙම කන්ෆියස් කල්ල එක පාර දැන්ගන්න තැනින් වෙන තැනකර කියන්න මං හරි ආසය මං ඒක තමයි මංහිතන්න ලොකුම වෙනස මංහිතන සාහිත්‍ය හදාරනකොට අපි හැමතිසිම් බන්නේ අපේ කියන දෙයකින් ඉමන්නත කන දෙයකින් අනික් මනුසට සතුරන් සතුර ඒක තමයි අවසානය සතුර එතකොට දැන් මම දැනගන්න හැමදේසවින් දැන් ඔයාලගේ ගමන ඇත්තටම එගෙන උස් පහත් ගොඩක් එක තිවිච්ච ගමන. එතකොට ඔබ මේක ඔබේ ජීවිතේ එක ජයග්‍රහණයක් විතර. ඔබට ඉස්සරහට තව ජීවිතේ ජයග්‍රහණ ලබන්න ඔබට අවස්ථා එන්න පුළුවන්. එතකොට මේ වගේ විශේෂ ජයග්‍රහණයක් ලබනකොට ඔබේ දැන් මේ ජීවිතේ තියෙන මේ අඩිතාලම ඇතුලේ ඊළඟ පියවර මොකක්ද ඔබ තියෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඕක මේ දැන් මගෙන් දිගටම මේ තිබ්බ ඉන්ටර්වියුස් වලින් සහ පැනල් ඩිස්කෂන්ස් වලදීම අහන දෙයක් මොකක්ද ඊළඟට තියෙන කියලා මේ මම ඇත්තටම දන්නේ නැහැ. ඒකම පොඩි කතන්දරයකට මොකද මේ මම මේ කියන්නේ රෆ් අයිඩියා එක පොඩි දල අදහසක් තියෙනවා මට පොඩි කාලේ ඉඳලා තිබ්බ අදහසක් තමයි පොතක් මට කෘතියක් එලි දක්වන්න ඕනේ කියලා. ඒක මට දවසක් මේ කාලේ වෙනකොට කරන්න ඕනේ මේ කාලේ වෙනකොට කරන්න ඕනේ කියලා තිබ්බ නෑ. හැබැයි මෑතදී මට හිතුණා මම පොත් ප්‍රදර්ශනයට යද්දී ගිය අවුරුද්දේ පොත් ප්‍රදර්ශනයට යද්දී මගේ මේ පෙම්වතියටත් මම කිව්වා යත් එක්ක යනකොට මේ ලබන අවුරුද්දේ මගේ පොතක් මේකේ අනිවාර්යෙන් තියෙන්න ඕන කියලා මං එහෙම කිව්වා. ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් මං මගේ පෙම්වතියත් එක්ක යද්දී ඒත් එහෙමම කිව්වා. ඒ අවුරුද්දේ මට ඒ උනාට වැඩි කරගන්න බැරි වුණා. මං ගිහිල්ලත් කිව්වා මේ ටික පොඩි පසුතැවීමක් තිබ්බා. ඒ උනාට ඊට පස්සේ ඊළඟ අවුරුද්දෙත් මං ආයිත් කිව්වා මෙහෙම ඊට පස්සේ කොහොම හරි දැන් මේ අවුරුද්දේ තියෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නෑ. අර ඒ කියන්නේ හරි කාලයක් එහෙම ඔළුවේ තිබ්බට දල අදහසක් තිබ්බට මේක කරන්න ඕන කියලා මං හිතන්නේ මේ මං එහෙම ගොඩක් ප්ලෑන් කරන මිනිසෙක් නෙමෙයි. පොත ලියද්දී උනත් හරියට ප්ලෑන් කරලා ලියවුණු පොතක් නෙමෙයි. මං එහෙම ඇත්තටම ප්ලෑන් කරලා ලියන්නත් කැමති නෑ. මට අර ඒක නිදහසේ ගලාගෙන යන්න තමයි හිතට එන්න ඕනේ. ගලාගෙන යන්න තමයි අවශ්‍ය. එතකොට මම මගේ ඔළුවේ දැනට දල අදහසක් තියෙනවා කතිකාචාර්ය කෙනෙක් වෙලා ඒ පැත්තට එන්න. මොකද මම දැන් ඉන්නේ මාකටිං සයිඩ් එකේ. මම ඒකට කැමති. ඒ වුණාට මට අර පැත්ත තමයි එන්න ඕනේ කියන අදහස තියෙනවා. ඊට පස්සේ මගේ ඉදිරි අධ්‍යාපනය මාස්ටර්ස් PhDs එහෙම කරන්න. ඊට අමතරව පොඩ්ඩක් ලෝකය දකින්නත් පොඩි ආසාවක් තියෙනවා. ඒ වුණාට දැන් පොඩ්ඩක් ලෝකය දකින්න අමාරුයි. ආර්ථිකමය පැත්ත නිසා එහෙම තමයි අදහස. ඊට අමතරව මගේ ඔළුවේ දැන් කාලයක් තිස්සේ මම හිතන්නේ ග්‍රේෂන් එක දිනලා මාස දෙක තුනකට විතර පස්සේ මේ නවල් එකකට එහෙම නැත්නම් නවකතාවකට පොඩි අදහසක් තියෙන ඔළුවේ. ඒ වුණාට මට දැන් කාලය නැහැ මගේ රැකියාව කටයුතු එක්ක ඒක වාඩි වෙලා කරන්න. මොකද නවකතාවල් ලියනවා කියන්නේ කෙටි කතා කවි ලියනවා වගේ නෙමෙයි. ඒවා part time job. නවකතාවල් ලියනවා කියන්නේ full time job. තව full time job එකක් තියෙන නිසා ඒකත් එක්ක clash වෙනවා. ඒක මං දෙකෙන් එකක් නවත්තනවා. ඒක තමයි දැනට තියෙන. දැන් සවින් ඔබ වැදගත් පුද්ගලයෙක්ව සඳහන් කරා. ඒ තමයි ඔබේ පෙම්වතිය. ඔබට කතා කරන්නේ මියුස් කියලා. හරිද? එතකොට දැන් මේ ගමන ඇතුළේදී ඔබ මේ පොතේ සඳහන් කරනවා ඔබට ඔබේ පියා, ඒ වගේම ඔබේ මව, ඒ වගේම ඔබේ පෙම්වතිය මම හිතන්නේ ලොකු විදියකට සහයෝගයක් දෙනවා ජීවිතේ පුරා. ඔබට මේ සාහිත්‍ය ගමනේදී ඔවුන්ගෙන් හම්බෙච්ච ඉන්ස්පිරේෂන් එක කොයි වගේද? ඔව් ඇත්තටම මේ මම මුලින්ම මම හිතන්නේ මේකට කලින් පොතක් ලියුවා. ඒකත් මගේ පෙම්වතිය නම කියමු දැන් රිෂ්නි මලීෂා කියන නමට එයා කැමති නෑ. මේ රිෂ්නි කියලා රිෂ්නිට මම ලියලා දුන්නම නවකතා පළවෙනියම මම දවසකට වචන 500ක් වගේ ලියනවා කියලා හිතාගෙන අපි යාළු වෙලා මම හිතන්නේ අවුරුද්දක් හරි දෙවෙනි අවුරුද්ද වගේ ලිව්වා. එතෙන්දී මම ඒක කියවන්න ඒක දැන්ට කියවලා තියෙන්නේ මගේ පෙම්වතිය විතරයි. කවුරුත් වෙන දැකලත් නැහැ. ඒයි මම විතරයි කියවලා තියෙන්නේ. ඒක කියවලා කිව්වා මේ මෙතන නිකන් දැනුම ප්‍රදර්ශනයක් නේද වගේ තියෙන්නේ කියලා. මම ඊට පස්සේ කියලාදී ඇත්තටම මේ මගේ අර අපි ඊගෝ කියලා තියෙන්නේ අපේ තියෙනවනේ පොඩි. මම ඒක තියාගෙන තමයි මම ඒක ලියලා තියෙන්නේ කතාව. ඒ කියන්නේ මම ලියලා තියෙන්නේ මම ගැනම. අන්තිමට ගිහිල්ලා බලද්දි මම නව කතාවක් කියලා ස්ටෝරියක් හදලා ලියලා තියෙන්නේ මං ගැන මම දන්න දේ ගැන. ඔව් ඒ කියන්නේ කිසිම චරිතයක
කැරක්ට ඩිවලොප්මන්ට ගන්න චරිත ගට්ටනය වෙන ආකාරය වැරදී ඒ සේරම ති ඒක ඒ පොත ලියවුන් නැත්තම් මේ පොත ලියවෙන්න ඒක ලියවුන එක හොඳ ඒක තියෙනවා ඊට පස්සේ තමයි මෙතෙන්ට එනකොට මම එතකොට විශ්වවිද්‍යාලයට ඇවිල්ලා විශ්වවිද්‍යාලයේ ටයින්න මම බෝඩිමක නැවතිලා අම්මල තාත්තලගෙන් වෙන් වෙලා තනියම ඉන්නේ එතකොට තනියම රෙදි හොදන්න ගන්නවා සේරම වෙනවා කන්න බොන්න ගන්නවා ඊට පස්සේ අතේ සල්ලිත් ලොකුවට නෑ අම්මල තාත්තලා දෙන සල්ලි තමයි තිබ්බේ එතකොට ඒකටත් පොඩ්ඩක් ඔළුවේ තියෙනවා පොඩි ගිල්ටි ගතියකුත් ඇයි මෙයාලගෙන් මෙහෙම ඉන්නේ කතන්ද ඕවත් එක්ක සහ මේ මම අර කැමතිම දෙයක් තියෙනවා අර්නස්ට් හෙමින්වේ කියන තැනකදී රචකයන්ට පොඩි මේ ඇඩ්වයිස් එකක් දීලා කියනවා ඔයා දන්න දේ ලියන්න ඔයා නොදන්න දේ ලියන්න බෑනේ ඇත්තනේ ඔබ දන්න දේ ලියන්න ඉතින් මම දැනගෙන හිටියේ වෙනකොට මගේ අම්මයි තාත්තයි මගේ පෙම්වතිය වෙන රිෂ්ණිවයි විතරයි මම එහෙම ලොකුවට සමාජයට කියන්නේ මට යාළුවෝ හිටියා ඒ වුණාට මම ලොකුවට සමාජයට ගිහිල්ලා තෙරපිච්ච මිනිස්සෙක් නෙමෙයි වෙනකොට ඊට පස්සේ තමයි ඇත්තට මේ තෙරපුම මට එන්නේ මම මිනිස්සු ගැන දන්නවා මම සමාජය හැසිරෙන්න දන්නවා මම ඉන්ට්‍රෝවර්ට් මම හැම වෙලාවෙම එක්ස්ට්‍රෝවර්ට් මම හැම වෙලාවෙත් එක්කම කතා කරනවා ඒක තියෙනවා ඒ වුණාට ලොකුට තෙරපිලා නැහැ මම එතනින් පටන් ගත්තා ඊට පස්සේ මෙයාලගේ කතා තියෙනවා නේද අපේ අම්මගේ කතා තියෙනවා තාත්තගේ කතා තියෙනවා රිෂ්ණිට කතා ගොඩක් තියෙනවා එයාගේ කතා වලින් මම කොටස් ගත්තා එයාගේ කතා වලින් මම චරිත ගත්තා ඒ චරිත අරගෙන මම මේ චරිත මගේ විදියට හරව ගත්තා ගොඩක් මං හිතන්නේ මේ පොත ඇතුලේ තියෙනවා චරිත රිෂ්ණිගේ කතාවලින් එයා ලැබුණු එයාට දකින්න ලැබුණු අත්දැකීම් වලින් මම මේක එදත් කිව්වා මේ එයාගේ අත්දැකීම් ටික ලියනවා නම් මට ඉමිග්‍රේෂන් එක හම්බෙන්නේ එයාට කියලා. එයා ලියන්නේ නැහැ යම් කිසි හේතුවක් නිසා. මේක කමන්නේ මම ලියනවා. එතකොට මම ඒක තමයි කරේ. එයාලගේ අදහස් එයාලගේ චරිත අරගෙන මම ලියන්නේ. ඊට පස්සේ මට ටික ටික සමාජයේදී මට චරිත හම්බෙන්න ගත්තා. ඊට පස්සේ මම මගේ චරිත ගැන ලියනවා. දැන් මම හිතනවා මම යම් තාක් දුරකට ටෙම්පරාදු වෙලා තියෙනවා කියලා මේ රිෂ්ණිගේම කතාව. ඔව් එයාගේම කතාව නිසා සමාජය ඇතුලේ දැන් පොඩ්ඩක්. එතකොට මම දැනගන්න කැමති සමින් දැන් ඔබ කතා ලිවීම විතරක් නෙමේ කවිකාරයෙක් විතරක් නෙමේ ඔබ චරණ ටීවීහි සීතල හිතෙහි වැදගත් කර්තව්‍යයක් ඉෂ්ට කරන ඒ තමයි අපේ මාතෘකාව යටතේ ඔබ සමාජයේ තියෙන ගැටලු එලි දක්වනවා. එතකොට ඒ එලි දක්වපු ඒ ගැටලු අතරින් ඔබ කැමති යම්කිසි අද කාලේ තරුණ පරපුරේ දකින සමාජ ගැටලු වැඩිපුරම කැපිලා තියෙනවා. සමාජ ගැටලු කිහිපයක් ඔබේ මං හිතන්නේ මේ ඔය චරණ ටීවී කියන සීතල ඉතල කියන වැඩසටහන තමයි අර මම සමාජයට ටෙම්පරාදු වෙන්න පටන් ගන්න මුල් ස්ථානය. මොකද එතනදී හම්බෙනවා වෙනම මං හිතන්නේ එතන දැනුත් අපි මේක ළඟදී චරණ ටීවී වල මුලින්ම ආපු අයිය කෙනෙක් නවින්දු කියලා අපේ මහින්ද පාසලේ ආදිශිෂ්‍යයෙක් යා මේ දැන් රට ගියා ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා චෙවලින් ස්කෝලර්ෂිප් එක එයත් කතා කර අපි මේ ළඟදී හම්බෙලා කතා කරා එතන හම්බෙච්ච හැමෝම මේ සීතල ඉතල කියන වැඩසටහන දන්නේ නැත්නම් ඒක චරණ ටීවී එකේ තමයි වෙන්නේ. කියන්නේ තාරුණ්‍ය එකතු කරලා තාරුණ්‍ය සමාජ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ එතනට එන්නේ නීතිඥයෝ, දොස්තරවරු, විශ්වවිද්‍යාලවල නායකයෝ එහෙම. කියන්නේ ඇත්තටම අදහස් තියෙන සහ ඒ යම් කිසි ෆීල්ඩ් එකක ඇත්තටම දෙයක් කරන්න ආස තරුණ කලක් තමයි ඉන්නේ. අපි දැන් ඒත් එක්ක කතා කරද්දිත් කිව්වේ මේ හැමෝම හොඳ තැන්වල ඉන්නවා ඇත්තටම. දැන් සමහර අය අර වගේ ගිය ස්කෝලර්ෂිප් සම්බෙලා සමහර අය ලෙක්චරින් කරනවා සමහර අය ඇත්තටම මේ කියන්නේ රජයේ සැලකිය යුතු තැන්වල ඉන්නවා. එතකොට මේ මෙතෙන්දී හම්බෙලා අපේ අදහසකුත් තිබ්බා. ඒ කාලෙත් අපි කතා කරා බිම් මට්ටමට ගිහින් යම් කිසි දෙයක් කරන්නේ. කියන්නේ කතා කරනවා හරි අපි ප්‍රශ්න ගැන කතා කරනවා විසඳුම් අපි ගේනවා. ඒ උනට ප්‍රැක්ටිකල් එකක් අපි එළියට බහැලා නිකන් සමාජ ක්‍රියාවලියක් වගේ කරන්න. අපි යම් කාලයක පොඩි අදහසක් තිබ්බ දේශපාලන පක්ෂයක් හදාගන්න ඒ තරමට එතන කතා වෙලා තියෙනවා. අපි මේ රටේ යම් කිසි ගැටලු තිබ්බ අවස්ථාවල අපි ඒතකොට නිකන් කැබිනට් එකක් හදනවා මෙයා තමයි මේක කියලා. අර එහෙම පොඩි අදහසක් තිබ්බ. මොකද මේ ඇත්තටම ඕන්ලා තිබ්බේ එතන තිබ්බ වෙනසක් කරන්න සහ ප්‍රශ්න විසඳන්න. වෙනසක් කරනකට වඩා ප්‍රශ්න විසඳන්න මේ ප්‍රශ්න විසඳන විදිය වෙනස්. ඒක තමයි මම හිතන්නේ එතන තිබ්බ මේ ලස්සන දේ. දැන් අපි ඇත්තටම මෙතන කතා කරලා දෙන වැදගත් මාතෘකාව තමයි අධ්‍යාපනය. අධ්‍යාපනය හැම ගොඩක් කියන්නේ වැඩසටහන් වල කතා වෙලා තියෙනවා. ඒක තාමත් කතා කරන්න පුළුවන්. ඒක ඉවර කරන්න බෑ. අධ්‍යාපන කියන එක වැදගත් දෙයක් අපේ රට ඉදිරියට යන්න සහ රටේ අපි හිතන අපි දකින වෙනස ඇති කරන්න අධ්‍යාපනය අනිවාර්යෙන් අවශ්‍යයි.
ඊට අමතරව ආර්ථිකය ගැන අපි කතා කරලා තියෙනවා කලාව ගැන ඊට පස්සේ එතනින් හරි ගියාම මනෝවිද්‍යාව ගැන මේ ඒ කියන්නේ මනෝවිද්‍යාව මුළු රටේම මනෝවිද්‍යාව ඒ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි මුළු රටේම මනෝවිද්‍යාව වෙනස් විය යුතු විදිය සහ මේ මනෝවිද්‍යාව පාවිච්චි කරගෙන කොහොමද රටේ මිනිස්සුන් සතුටින් තියන්නේ එහෙම ඒ කතන්දර අපි මම හිතන්නේ ඒව තමයි වැදගත්ම දේවල් අපි කතා කරපු. එතකොට මම ඕකට දෙයක් එකතු කරන්න කැමතියි අර ඔබ අධ්‍යාපනය ගැන කතා කරනවා කියනකොට ඇත්තටම අර කතාවක් තියෙනවානේ අර දේශපාලනය ඇතුලේ මිනිස්සු කාටද වෝට් කරන්න කියන එකෙන් ඒ මිනිස්සුන්ගේ මේ අධ්‍යාපනික තත්ත්වය මම බලන්න පුළුවන්. මම හිතන්නේ එතකොට ඒ විදිහට බැලුවොත් සවෙන් ඇත්තටම අධ්‍යාපනය කියන දේ මේ රටට විශේෂයෙන්ම අවශ්‍ය දෙයක්. එතකොට දැන් මම දැනගන්න කැමතියි දැන් ඔබ කතා ලියනවා සාහිත්‍ය පැත්තෙන් ඔබ ඉදිරියට යනවා. එතකොට දැන් මේ ජීවිතය ඇතුලේ ඔබට ඒ මම කියන්නේ මේ ජීවිතේ ඔබට රෝසමල් යහනක් නෙමෙයි අනිවාර්යෙන් අත තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ තැනකදී ඔබ කොහොමද මේ ප්‍රශ්නත් එක්ක ඔබ ගැටුණේ? ඔබ මේ බලන ප්‍රේක්ෂකයන්ට ඔබට මොකක්ද ඒකෙන් දෙන්න තියෙන අවවාදය? ඔව් මම හිතන්නේ මේ මට වඩා ප්‍රශ්න වලට මුහුණ පාලා දෙනවා මේ අපේ අම්මයි තාත්තයි මට ප්‍රශ්න පුළුවන් තරම් අඩු කරන්න. එතකොට මට ඇත්තටම මගේ ජීවිතේට ආපු අර අපි ප්‍රශ්න කියන දේවල් අපි කියමු හාමත මට එහෙම ලොකුවට දැනෙලා නැහැ. ඒ වුණාට මට ඒක යම් තාක් දුරකට දැනුණා. ඒක මට දැනෙන්න සැලසුවේ නැහැ. මම මේකට මේ අපි කියන්නේ අම්මයි තාත්තයි යාලා හාමතේ ඉඳලා එයාලා මේ ගැටලු වලට ඇවිල්ලා එයාලා මුලින් ඉඳලා පටන් ගත්තා. එයාලට ආර්ථිකමය අපහසුතාවල් තිබ්බා. එතනින් හරි ගියාම එයාලට හරියට එයාලගේ අධ්‍යාපන කටයුතු කරන්න බැරි වුණා. මොකද එයාලගේ දෙමව්පියෝ එයාලා අධ්‍යාපන කටයුතු කරන කාලවල වල නැති වුණා. මොකද එයාලා අම්මයි තාත්තයි දෙන්නම මගේ බාල අය පවුලේ. ඒකට එයාලා බාලයෝ විදියට එයාලට පොඩ්ඩක් අමාරුණා කටයුතු කරගෙන යන්න. මොකද අම්මා තාත්තා වයසට ගිහිල්ලා අයියලා බඳිනවා. පවුලේ කවුරුත් නැහැ. පවුල තියාගෙන ඉන්න අමාරුයි. ඒ වගේ ප්‍රශ්නත් එක්ක ඒක නිසාමද කොහෙද මොකද අපේ තාත්තගේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා අපේ අම්මගේ පවුලේ 10 දෙනෙක් ඉන්නවා මගේ පවුලේ අම්මගේ තාත්තයි අම්මයි තාත්තයි එකතුලා හදපු පවුලේ ඉන්න එක ළමයි මම හිතන්නේ ඒකත් එක හේතුවක් මේක තාත්තා මට කියලා තියෙනවා මේ එක ළමයෙක් විතරක් හදන්න හේතුව මොකද එයාට අවශ්‍යලා තිබ්බේ දෙන්න පුළුවන් සේරම දේ දෙන්න. එතකොට දෙන්න පුළුවන් සේරම දේ දෙන්න ලේසිම ක්‍රමය තමයි එක්කෙනෙක්ව එක ළමෙක්ව හදන එක. ඔව්. මොකද නැත්තම් බෙදිලා යනවනේ පොඩි ප්‍රශ්න. මට ඒක නිසා මං කියන්නේ ප්‍රශ්න වලටත් වඩා මේ මම ස්පොයිල්ඩ් නෙමෙයි. ඒ වුණාට මම මේ මට පුළුවන් තරම් එයාලා දේවල් දුන්නා. ඒතකොට මම ප්‍රශ්න ලොකුවට දැක්කේ නැහැ. ඒ වුණාට අපේ තාත්තගේ මං අයිත් කියන ක්‍රමයේ තිබේ අපට ප්‍රශ්න දුන්නේ සාහිත්‍යයේ. මට පන්න ගැහුව සාහිත්‍යයක් මම ඒක මේ අපේ තාත්තා නැති වුණා දැන් අවුරුද්දකට හිටුයි තාත්තගේ අවමංගල කතාව කරේ මම ඒ කතාවේදී කිව්වා මේ මට අතක්වත් උස්සපු කෙනෙක් නෙමෙයි තාත්තේ වුණාට මට කවියකත් සඳහන් කරලා තිබුණා මට පන්න මේ සාහිත්‍යයෙන් තමයි ගැහුවේ ඒ ප්‍රශ්න ගෙනාව එතනින් මට ඒ කියන්නේ දුප්පත් කෙනෙක් කොහොමද හිතන්නේ කොහොමද දකින්නේ එයාගේ ජීවිතේ මොන වගේද කියලා මට කවියකින් කිව්වා. මට පොතක් කියවලා මෙන්න මේක කියවන්න මෙහෙම කියලා කිව්වා. මේකේ මේ වගේ චරිත ඉන්නවා කියලා කිව්වා. එතකොට මම එතනින් තමයි ඇත්තටම දැනගත්තේ මෙන්න මෙහෙම ප්‍රශ්න තියෙනවා ලෝකේ මේ වගේ ඇත්තටම මිනිස්සු ඉන්නවා කියලා. ඊට පස්සේ මම සමාජයට ආවට පස්සේ මාත් ඒ ප්‍රශ්න යම් තාක් දුරට කියන්නේ ඩිරෙක්ට් නැති වුණාට මට නොවුනට මටත් සමහර වෙච්ච අවස්ථාවල් තියෙනවා. පිටින් ගොඩක් එහෙම මං අත්විඳපු අවස්ථා තියෙනවා. මගේ යාළුවන්ට එයාලට උදව් කරන අවස්ථා එහෙම තියෙනවා. මට ප්‍රශ්න විදියට ආවේ ඉතින් අර මම නිතරම මං කියන දේ තමයි මම භාෂා දෙකක් අතර තනි වෙච්ච මිනිස්සෙක්. කියන්නේ මට භාෂා දෙකෙන්ම ලියන්න පුළුවන් මිනිස්සු හිතන්නේ ඒකට භාෂාව පුළුවන් තරම් පුළුවන් නම් කියන්නේ හරි හොඳයි නේ උනාට මං ඒක දකින්නේ නෙමෙයි මට ඒක මේ අපි ඔබ මනෝවිද්‍යාව කියනවා බයිපෝලර් කියලා කියන්නේ. ඩෙන්ටිටි එහෙම නැත්නම් අනන්‍යතාවල් දෙකක් තියෙනවා. එතකොට මේ දෙක තියෙද්දි එහෙනම් අමාරුයි. දෙයක් හිතන්න සහ කරන්න සහ මම කොහොමත් එහෙමයි මම කොහොමත් යම්කිසි තීරණයක් ගන්න අර ඉන්ඩිසයිසිව් කියන්නේ තීරණය ගන්න මම මාරු විදිහට හිතනවා අමාරුයි සහ මට තීරණේ ගත්තට පස්සේ අයියෝ අරන් ගත්තා නම් කියලා හිතනවා. එහෙම ප්‍රශ්න ඕවර් තින්කින්. ඔව් ඕවර් තින්කින් උත් නෙමෙයි පොඩ්ඩක් මට ඩිසිෂන්ස් තමයි. වැරෙනවා. ඔව් වැරෙනවා. එහෙම ඒකයි මම මාව ගොඩක් කියන්නේ මේකට තියෙන මට හරියට මනෝවිද්‍යාව මේක මතක නැහැ.
මම මාව මාරිදියට මේ මගේ ඔළුවෙන්ම බිම දාගන්නවා. ඒ කියන්නේ දැන් මට ග්‍රේෂන් එක මම මේ පොත print කරලා සරසවියකේ මම මුලින්ම සරසවියට ගිහලා සල්ලි දීලා පොත ගන්නෙ. ගිහිල්ලා අරගෙන මේ සරසවියකේ උඩ තට්ටුවට වෙලා නුගේකට මම මේකත් අරගෙන වාඩි වෙලා පැයක් විතර හිටියා. මං ඔෆිස් ඇරිලා වැඩ ඇරිලා ඇවිල්ලා මේක අරගෙන වාඩි වෙලා පැයක් විතර වාඩි වෙලා ඉන්නවා. මේකට නෙමෙයි නැහුනේ වගේ. මොකද්ද මේ උනේ? කියන්නේ මට ඒක මේ සතුටක් නෙමෙයි එතන තිබ්බේ, දුකකුත් නෙමෙයි. නිකන් ඇයි කියන්නේ මගේ අර අපි කියනවා එක්සිස්ටෙන්ෂල් ක්‍රයිසිස් කියලා කියනවා මේක පැත්තරියාම. මට ඒක නිතරම තියෙන දෙයක් මේ ඇයි මේ දේවල් කරන්නේ. මොකද මම මේ පොඩි කාලේ බුද්ධාගමටත් ගොඩක් ලැබී බුද්ධ දර්ශනයට බුද්ධ ආගමට වඩා මට අර එහෙම එකක් තියෙනවා. මොකටද මේ දේවල් කොහොමද ඇති වෙනවා අර හිටපු ගමන් එහෙම පොඩි මේ දාර්ශනිකත් නෙමෙයි අර මනෝපාර ගහනවා කියන්නේ. ඒක පොඩ්ඩක් සැරට වෙනවා මට. ඒක තමයි මම හිතන්නේ මට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන මේ ඇත්තරම ප්‍රශ්න අඩුයි. ඔබ එතකොට දැන් ඇත්තරම අපේ සහෝදර සහෝදරියන්ට මේක බලන්න ඔබට දෙන්න තියෙන අවවාද දැන් මම මගෙන් ගොඩක් අහන දැන් අවවාද දෙන්න කොහොමද ලියන්නේ. මම හැමතිස්සෙම කියන්නේ එහෙම මගේ මේව අවවාද විදිහට ගන්න එපා. මොකද මේ මාත් තාම අර මේ ටෙස්ටින් සීන් එකේ ඉන්නේ. හරි ගියොත් හරි වැරදුනොත් වැරදෙනවා වගේ කතන්දරේ තමයි ඉන්නේ. මං කියන්නේ මේ තමන් ආස දේ කරන්න. ඒ කියන්නේ තමන්ට කියාවියෝක කරන්න බෑ. ඔයාටම හිතේ ඔයාට මේක හරියට කරන්න බෑ. උනාට කමන්නේ ඔයා ඒකට ආසයි නම් කරන්න. දැන් මම චිත්‍ර අඳිනවා හිටපු ගමන් මං ආසයි ඒකට බලු වටින්නේ නෑ චිත්‍ර. චිත්‍ර නෙමෙයි ඒවා. ඒ කියන්නේ ඒත් මං ආසයි අර තින්ත ගහලා රිවිව් කරලා මේ හිටපු ගමන් කරනවා. ඒක මං කරන්නේ මට පොත ලියනට වඩා ඒකට සමහරවිට ආසයි. මට කරන්න පුළුවන් දෙයට වඩා ඒ කරන්න බැරි දෙයට මං හරි ආසයි. මොකද මේ ගොඩක් එහෙම මේ ඉන්න මේ ලෝකෙ මිනිස්සු කරන්න තමන්ට කරන්න බැරි දෙයට මාර ආසයි. අපි ඔක මේ ක්‍රීඩාවේ දකින්නවනේ. ක්‍රීඩාව බලන ගොඩක් අය බලන්නකො කියන්නේ ක්‍රිකට් බලන අය බෝලේ ගත්තම මිනිහා දාන්නේ කොහෙද කියලා හිතා ගන්න බෑ. ඒ කියන්නේ බැට් එක උස්ස ගන්න බෑ. එහෙම අය තමයි ක්‍රීඩා ලෝලියෝ අර ඩයි හાર્ඩ් ෆෑන්ස්ලා කියන්නේ. එයාලට කරන්න බෑ. ඒක නිසා එයාලා ඒකට මාර ආසයි. මං කියන්නේ අන්න ඒ දේවල් කරන්න ප්‍රශ්න නැහැ. ඒකට බය වෙන්න එපා. තමන්ට කරන්න බැරි දේ තියෙනවා නම් තමන් ඒකට ආස නම් ඒක කරන්න. බැරි විදියට කරන්න. හොඳ විදියට කරන්න එහෙම දෙයක් නැහැ. ඒක තමයි මං හිතන්නේ මේ හොඳම දේ. හැබැයි තව කෙනෙකුට හානියක් වෙනවා දැන් එහෙම කියලා මම දොස්තර කෙනෙක් වෙන්න ආසයි කියලා කරන්න බෑ නම් එහෙම කරන්න බෑනේ. වෙන කෙනෙක්ට හානියක් නැත්තම් ප්‍රශ්නයක් නෑ. තමන්ට හානියක් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒ වුණාට ඒකත් පොඩ්ඩක් බැලන්ස් කරගෙන තමන්ට හානියක් වුණාට ලොකු ප්‍රශ්නයක් නෑ. තමන්ම නේද ඒක තමන්ට පාඩමක්නේ. මට කියන්න තියෙන්නේ ඒක තමයි ජෙනරලි. මොකද මේ හරි. එහෙනම් අද මම හිතන්නේ ඉතාමත් වැදගත් සාකච්ඡාවක් තමයි සිද්ධ වුණේ. ඉතින් වයිබ්කාස්ට් තුළින් අපි නැවතත් ඔබ සමග එකතු වෙනවා. ස්තුතියි අද අපත් එක්ක එකතු වුණාට. නැවත මේ වගේම රසවත් එපිසෝඩ් එකක් එක්ක අපිත් එක්ක එකතු වෙලා ඉන්න. සැමට සුබ දවසක්.